එක්තරා මිනිසෙක් දවසක් කොණ්ඩේ කපන්න බාබ සාප්පුවකට ගියා. කොණ්ඩේ කපන අතරතුර දෙන්න ලෝකයේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න ගත්තා. එක පාරටම බාබ කිව්වා මම නම් විශ්වාස කරන්නේ නැහැ. දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා කියලා. පාරිභෝගිකයා පුදුම වෙලා ඇහුවා. ඇයි ඔයා එහෙම කියන්නේ? බාබ හුඟක් තදින් කිව්වා බලන්න ලෝකේ ලෙඩ රෝග දුක් විඳින මිනිස්සු අනාථ දරුවෝ දෙවියෝ ඉන්නවනා මේව වෙන්නේ කොහමද? පාරිභෝගිකයා නිහඬව කල්පනා කළා. ඒ වෙලාවේ උත්තරයක් නැතිව කොණ්ඩේ කපලා ඉවර වෙලා එයා සාප්පුවෙන් එළියට ගියා. එතකොට එයා දැක්කා කොණ්ඩේත් රැවුලත් හොඬටම වැවුණු අපිරිසිදු මිනිසෙක්. ඒක දැක්කම එයා ආපහු බාබ ළඟට දිව්වා. මම හිතන්නේ මේ ලෝකේ බාබලා කියලා කවුරුත් නැහැ. බාබ hina වෙලා කිව්වා මොකද්ද මේ කියන්නේ? මම ඉන්නවනේ. එතකොට පාරිභෝගිකයා නිහතමානීව කිව්වා බාබලා ඉන්නවනම් අර වගේ මිනිස්සු ඉන්නේ කොහොමද? බාබ කියනවා බාබලා ඉන්නවා. ඒත් මිනිස්සු අපේ ළඟට එන්නේ නැති නිසායි ඔහම ඉන්නේ. එතකොට පාරිභෝගිකයා hina වෙලා කිව්වා හරියටම ඒකම තමයි. දෙවියෝ ඉන්නවා. ඒත් මිනිස්සු එයා පෙන්වන මාවතට යන්නේ නැති නිසායි ලෝකෙ මෙච්චර ප්‍රශ්න තියෙන්නේ. බොහෝ වෙලාවට අපි අපේ අතින් සිදුවන වැරදි හෝ අප ගන්නා වැරදි තීරණවල ප්‍රතිඵල දෛවය හෝ දෙවියන් පිටපටවන්න උත්සාහ කරනවා. නමුත් මෙම කතාවෙන් කියවෙන්නේ බාබර්ලා සිටිනවා සේම යහපත් මඟ පෙන්වීම ලෝකයේ තිබේ. එම මඟ පෙන්වීම ලබා ගන්නවාද නැද්ද යන්න තීරණය කරන්නේ අපයි. සත්‍යය හෝ විසඳුම පෙනෙන මානේ තිබුණත් අපි ඒ සඳහා පියවරක් ඉදිරියට තැබිය යුතුයි. කොණ්ඩේ කැපීමට බාබර් ළඟට යා යුතු සේම සහනයක් හෝ යහපතක් අපේක්ෂා කරන අය ඒ සඳහා වන මාවත තෝරාගත යුතුයි. ලෝකේ අඳුර පවතින නිසා හිරු නැතයි කීම වැරදිය. අපකගේ යුත්තේ අඳුරට ශාප කරනු වෙනුවට ආලෝකයේ සොයා යාම හෝ පහනක් දැල්වීමයි.